සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද? මම නම් මේ දවස්වල ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ. ඒකයි මට වීඩියෝ එකක් අරන් එන්නත් බැරි වුණේ. ඒත් මං කොහොම හරි ඔයාලට මේ ඩේ ව්ලොග් එකක් අරන් ආවා. මගේ තවත් දවසක් ගෙවන විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඔයා තාම මාව subscribe නොකර මගේ වීඩියෝ බලන කෙනෙක් නම් මාව subscribe කරන්නත් කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලට අපි මේ කිව්වෙත් නෑනේ කොහෙද යන්නේ කියලා. අපි මේ බේකරි එකට යන ගමන් තමයි එන්නේ. මේ දවස්වල උදේට හොඳට අවුව වැටුණට දවල් 1-2 වෙද්දි හොඳට වහින්න ගන්නවා. අද අපිට වැස්ස වෙලාවට පාන් කන්න හිතුණා. ඒ නිසා මේ දවල්ට පාන් ගේන්න යන ගමන් තමයි ඉන්නේ. දැන් අපි මේ බේකරිය ළඟට ආවා. ඇවිල්ලා බලනකොට අද ඒක වහලා. අපි ඉතින් ලොකුවට ප්ලෑන් කරන් දෙයක් කරන්න හැදුවොත් ඔහොම තමයි. ඊට පස්සේ මේ ළඟ තව බේකරි එකක් තියෙනවා. ඒකේ නම් මේ වෙලාවට උණු පාන් හදනවා කියලා හස්බන්ඩ් කිව්වා. ඉතින් අපි මේ එතනට යන ගමන් තමයි ඉන්නේ. එන්නකෝ අපි යමු. මේ බලන්නකෝ දැන් වටපිටාව මේ වෙලාවට හරිම ලස්සනයි. මං ඉතින් ඒකත් ඔයාලට මේ පෙන්වන ගමන් තමයි යන්නේ. I've come so far away from home. There's no way I'm turning back now. My destination is unknown, so I'll keep pushing, never slow down. A big blue sky, a pocket of dreams, a head full of hopes, possibilities. I'm taking a chance to reach for the stars, for the stars. If I fall, then I'll get back up, try again, come back stronger. No walls they build can stop me now. Let's keep chasing the sun, do what can be done. Let's go beyond, push the limits, take flight. We'll break through the sky and go beyond the stars with every step we take. හස්බන්ඩ් කිව්වා වගේ මෙතන උණු පාන් ඒ වෙලාවේ තිබුණා. ඔන්න අපි දැන් පාන් ගත්තා. දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. I've come so far away from home. There's no way I'm turning back now. My destination is unknown, so I keep pushing, never slow down. A big blue sky, a pocket of dreams, a head full of hopes, possibilities. I'm taking a chance. I've come so far away from home. There's no way I'm turning back now. My destination is unknown, so I'll keep pushing, never slow down. A big blue sky, a pocket of dreams, a head full of hopes, possibilities. I'm taking a chance to reach for the stars, for the stars. If I fall, then I'll get back up, try again, come back stronger. No walls they build can stop me now. Let's keep chasing the sun, do what can be done. Let's go beyond, push the limits, take flight. We'll break through the sky and go beyond the stars with every step we take. We'll lead the way, these walls we're breaking them down, and we'll leave them all in the dust. New horizons
අපි දැන් මේ ගෙදරට ආවා. මම අද පාන් කන චිකන් හොද්දක් හදන්න තමයි මේ යන්නේ. ඒකට කරපිංච ටිකක් කඩා ගන්න ආවා. මේ ඉන්නේ අලුත් පැටියෙක්. මෙහි කිරිහරක් ඇති කරනවා. ඔන්න අපේ ඒ එළදෙන අලුතෙන් දැම්ම පැටියා දැන් දවස් 2ක් විතර ඇති දාලා. දැන් මං චිකන් එක උයා ගන්න තමයි මේ හදන්නේ. මුලින්ම චිකන් එක හොඳට සෝදගෙන ඊට පස්සේ ඒකට මිරිස් 3-5 කහ ගම්මිරිස් කුඩු ලුණු ඒ දේවල් එකතු කරලා හොඳට අනලා පොඩ්ඩක් සීසන් වෙන්න තියනවා. මම දැන් මේ උයන්න ඕන කරන දේවල් ටික ලෑස්ති කරගත්තා. බීලුණු, සුදු ලුණු, අමු ඉඟුරු තලාගෙන, එනසල් කරාඹු නැටි ඒවත් තලාගෙන, කුරුඳු පොතු ටිකක්, කරපිංචා, රම්පේ ඒ දේවල් ටික ලෑස්ති කරගත්තා. දැන් චාත්තියක් සෝදගෙන ඒක ලිපෙන් තියලා චාත්තිය රත් වෙනකොට ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඔන්න දැන් නම් වහින්න තමයි හදන්නේ. හරියට මේ දවස්වල දවල් 12 වෙනකොට වහිනවා. කොහොම හරි ඔන්න ලොකු ඇස්සක් ආවා. දැන් එහා පැත්තේ කන්ද පේන්නෙත් නැති තරමටම වහිනවා. වැස්ස බල බල ඉද්දිත් ඔන්න තෙල් ටික හොඳට රත් වුණා. දැන් තෙලට සුදු ලුණු තලාගත්ත අමු ඉඟුරු, රම්පේ, කරපිංචා, බීලුණු,
කුරුඳු පොතු, එනසල්, කරාඹු නැටි ඒ දේවල් ඔක්කොම ටික එකතු කරගන්නවා. දැන් හොඳට තෙලේ බැදෙන්න තියෙන්න ඕන. ඔන්න දැන් බැදීගෙන එනකොට හොඳ සුවඳක් එනවා. දැන් චිකන් ටික ටෙම්පරාදුවට එකතු කරගෙන ටික වෙලාවක් කලවම් කරනවා. තෙලේ හොඳට බැදෙන්න ටික වෙලාවක් කලවම් කරලා වතුර එකතු කරගන්නවා. මං අද පාන් කන්න චිකන් හදන නිසා වතුර පොඩ්ඩක් වැඩිපුර එකතු කරගන්නවා. දැන් හොඳට තැම්බෙන්න වහලා තියන්න ඕන. ටික වෙලාවකින් බලනකොට ඔන්න චිකන් එක හොඳට තැම්බිලා දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔන්න අපිට ඕන විදිහට දැන් හොඳටම වහිනවා. අපිට ඕන වෙලා තිබුණේ හොඳ වැස්ස වෙලාවේ උණු චිකන් හොදි එක්ක පාන් කන්නනේ. ඔන්න දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. අප්පච්චිටයි හස්බන්ඩ්ටයි මුලින්ම බෙදලා දීලා කන්න කියලා කිව්වා. මං හිතුවේ vlog එකක් කරන නිසාවත් මේ හොඳයි කියයි කියලා. මොකුත් නෑ ඔන්න ඔය කන්න ගත්තා දෙන්නම. ඊට පස්සේ මම විහිළු කරා මේ කියන්නකෝ හොඳයිද කියලාවත් කියලා. ඊට පස්සේ තමයි ඔන්න ඔය ඔන්න ඔහම විහිළු කර කර අපි කට්ටියම දැන් කන ගමන් තමයි මේ. සීතල වැස්සත් එක්ක උණු හොදිත් එක්ක උණු පාන් කනවා කියන්නේ ඒකත් මරු කෑමක් තමයි. ඔයාලත් කාලා ඇති නේද? කාලා තියන අය කමෙන්ට් කරන්නකෝ. එහෙම කාලා නැති කෙනෙක් ඉන්නවනම් හදලා කාලා බලන්න. ඔන්න අප්පච්චි කොමඩු ගෙඩියකුත් ගෙනල්ලා තිබුණා. ඒකත් දැන් මේ කපලා සීතල කියලා නෑ අපි කන්න තමයි හදන්නේ. මොකද පාන් කෑවා වගේ නෙමේ ගෑස්ට්‍රයිටිස් වැඩි වුණොත් ඔක්කොම ඉවරයි. මේ තරම් වෙලා මාව බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම ඔයාලව හම්බෙන්න එන්නම්. ඔන්න මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එයි. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් සතුටින් ඉන්න.